හාලෝ මේ ඔයාලා මොකද කරන්නේ ටීවී එක බලනවද. ඔගලට කාලතරණය කරන්න චාන්ස එකක් හම්බුණොත් ඕගොල්ලෝ කැමති අතීතයට යන්නද එහමත් ඇතම් අනාගතයට මේ තැන් දෙකටම ඔගොලන්ට යන්න පුළුවන්කම හම්බවුණොත් ඔගොල්ලො අතීතයේ කවදට දෙයන්නේ. අනාගතයේ කවදට දෙයන්නේ. උගලන්ට කවද හම්බවෙන්න නොගලන් කාවද දකින්න ඕනට මුණ වගේ දේවල්ද අත්විඳින්න ඕනේ. මට අතීතයට අනාගතයට යන්න පුළුවන්කම හම්බවුණොත් මම යන්නේ මුලින්ම අතීතයට. හරියනම කිව්වොත් මට යන්න ඕනේ 2012 අවුරුද්දේ ජූලි 19 වෙනිදාට. එතකොට මට අවුරුදු 21යි මාස 11කට කිට්ටුයි. මම දවසල චීනෙ හිටියේ ඉතින් සමර් වැකේෂන් එකට එනවා ලංකාවට යාළුවෝ හම්බ වෙලා නැද්ද පීලා සිගරට් කාලා ජොයින්ට් එක ගාලා ආතල්ලෑ ගන්න තමයි ඉතින් ලංකාවට එන්නේ. ඉතින් ජුලි 19 සාමාන්‍ය දවසකට පටන් ගත්තා. ඉතින් මම උදේ නැගිට්ටා ෆෝන් එක අතර අරන් බලද්දි අම්මලා ඉස්සර කොල්ලෝ සෙට් වෙනවලු අරහෙට එන්නලු MC එන්නලු බම්බා එන්නලු අරකයි මේකයි. ඉතින් මාර ආතල් ඉතින් හරි නැගිටලා ඉතින් හරි මචං මං එන්නම් එලා බ්‍රෝ කියලා ෂෝට දාලා සෙරප්පු දෙක දාලා ඉතින් මම බස් එකේ නැගලා ගියා යාළුවෝ හම්බෙන්න. ඉතින් ගිහලා සිගරට් පීලා දන්නේ නැද්ද වැටිලා ආයි නෑ. ඉදිරියේදී 10ට විතර ඇති. ඊට පස්සේ 2:00 වෙන වෙද්දි අපිට හරි කාන්ට වැදිලා ඉතින් ඔක්කොම කට්ටිය ඇස් රතු කරගෙන ඉතින් ගෙවල් බලා පිටත් වෙලා ඇති. මාත් බස් එකට නැගලා ඒ දවස්වල මේ Spotify අරම මේව නැහැ. ෆෝන් එකේ ජැක් එකට 3.5 mm නේ මේක ගහගෙන ආයේ ඉතින් රේඩියෝ අහන්නේ මියුසික් නෑ මියුසික් මම හිතන්නේ සින්දු 10කට 15කට වඩා ෆෝන් එකේ නැහැ. ඉතින් මෙමරි නැති නිසා 12 රයිට් ගොඩ කාලෙකට කලින්. ඉතින් කොහොම හරි මම බස් එකට නැගලා බස් එක නැගලා රේඩියෝ එක දැම්මම මේ සින්දුවක් ප්ලේ වුණා. මම ඒ සින්දුව කාලෙන් ජීවිතේට අහලා නැහැ. ඒකේ නම Cats in the Cradle. හැරි චැපින් කියලා ආටිස්ට් කෙනෙක්ගේ 1970 ගණන් වල ගොඩක් පරණ සින්දුව. මේකේ මේ සින්දුව හරි ලස්සනයි. ඒ සින්දුවේ තියෙන්නේ distant relationship එක ගැන දුරස් සම්බන්ධතාවයක් තියෙන තාත්තා කෙනෙකුගේ පුතෙකුගේ කතාව. ඒක මුලින් කියවෙන්නේ තාත්තගේ point of view එකෙන්. කියන්නේ අද මගේ පුතාව හම්බුණා මෙහෙමයි වුණාට මම වැඩ කරන්න යන්න ඕනේ. ඔයගේ ගොඩක් දේවල් මේකේ කතාවේ හරි ගැඹුරු දේවල් හරි සරල වචන වලින් මේ සින්දුවේ සඳහන් වෙනවා. ඉතින් මේක අහද්දි මට මගේ තාත්තා මතක් වුණා. තාත්තා මතක් කළා මම කල්පනා කළා අපි දැන් එහෙම අවුලක් නෑ. අපි කිම බලි එහෙම ගිහිල්ලා තිබ්බ තාත්තගේ පුතේකනේ ඒක පොඩි දේවල් වෙලා තියෙනවා. උනාට අපි දැන් ටක් ගාලා යාළු වෙනවා. ඒනට මට හැමතිස්සෙම තිබ්බ එකක් තමයි තාත්තා මං ගාව වැඩි හිටියේ නෑ. යා හැමතිස්සෙම ජොබ් එකත් එක්ක හිටියා දේවල් මහන්සි වෙලා කරපු කෙනෙක්. යාට රාජකාරී ගොඩක් වැදගත්. හැම තාත්තා කෙනෙක් මෙහෙම තමයි. මමත් තාත්තා කෙනෙක් හැටියට දැන් එහෙමයි. ඉතින් ඒ වෙද්දි Facebook එකට තාත්තා ජොයින් වෙලා අවුරුද්දක් එකමාරක් විතර ඇති. මං චීනෙට ගිය ගමන් තාත්තා Facebook ජොයින් වුණේ. හරි රික්වෙස්ට් එකක් ඒවට මම ඇක්සෙප්ට් කරේ නැහැ. මොකද මම ඉස්සරත් ඉතින් Facebook එකේ අනවශ්‍ය දේවල් දානවා. ජීවිතේ ප්‍රශ්න මං ලෝකේ දකින්න විදිය ගොන්ජෝ කරා මේවා හැමදේම දානවා. ඉතින් මට හිතුණා තාත්තා දකින්න ඕනේ නැහැ කියන වයිබ් එක හිටින්න මං ඇඩ් කරේ නෑ. ඉතින් මං අර ඉතින් ගංජ මතේ ෆෝන් එක වර්තියා බලාගෙන මේ මං ගෙදර එද්දි මට සින්දුව හරියට හිට් වුණා. ඒක මගේ ඇඟට දැනුණා ඒ සින්දුව. බරට දැනුණා. ඉතින් මම හිතුවා තාත්තා ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරන්න ඕනේ. ඊට ගෙදර ගියාට පස්සේ මට ඔක්කොම අමතක වුණා. මම උදේ වැදිලා හිටියේ මං ගෙදර තිබ්බ ඔක්කොම දේවල් ගිලගෙන කියලා කාලා මං ඇඳට යද්දී මේ මම තාත්තා කෝ කියලා අම්මගේ නිසා අම්මා කිව්වා මෙහෙමයි තාත්තා මේ අනිත් ගෙදර වැඩක් තියෙනවා. ඒකට උදේම කට්ටිය එනවා. ඒකින්ද හෙට යන්නේ අදරය කියලා. හරි එහෙනම් මම හෙට උදේට නැගිටලා මේ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරන්න කියලා. මම නිදිගත්තී 9ට විතර ඇති. මට හරියට මතක නැහැ. මම ඉපාලි නිදාගත්තා. මම ඉච්චර ඉක්මන නිදියන්නේ නැත්නම් මට වැදිලා හිටියේ. හොඳට නිදාගත්තා. මට 3ට විතර හැරුණා. 3ට විතර හැරලා නැගිටලා බලද්දී මගේ යාළුවා කියන නිව්සීලන්ත වල මිනිහා උදේ නැගිටලා අපි ඉතින් ප්ලේන් ගැන කාර් ගැන අර මම චැට දාගෙන ඉඳලා මට ආයේ 5ට විතර නිින්දක් ගියා. ඊට පස්සේ 7:00 විතර අම්මා කෑ ගහගෙන එනවා. අන්න තාත්තලා අපි යන්න ඕනේ. කියලා එකපාරට කිව්වා. ඉතින් මේ 7:45 දී අපි ගෙදරින් පිටත් වුණා. 8:45 දී අපි කොළඹ. ඒතොර තාත්තව කෙනෙක් ඉස්පිරිතාලයට ගිහින් තිබ්බ ළඟම තිබ්බ. මං තාත්තව දැකිද්දි 8:45 වෙන හොඳට මතකයි. ඊට පස්සේ දොස්තරලට පාර දීලා එළිය කාමරයක් එළිය මම බලාගෙන හිටියා. බලාගෙන ගොඩක් වෙලා හිටියා කියලා මට හිතුණා එච්චර වෙලා ගිහින් තිබුණේ නැහැ. උදේ 9:45 විතර වෙද්දී තාත්තා නැති වුණා. ඒ තමයි ජීවිතය කියන්නේ නේ. අපි හිතනවා අපිට තව chance එකක් හම්බ වෙයි.
අපිට තව වෙනස්කමක් කරන්න පුළුවන් අවස්ථාවක් හම්බ වෙයි. ඒකින්ද දැන් මහන්සි වෙන්න ඕනේ. ඇයි ඒක මෙහෙම කරන්නේ? එහෙම අවුලක් නෑ කියලා අපි හැමතිස්සෙම හිතනවා. ඒ වුණාට ජීවිතේ හරි වෙනස් වෙන දෙයක් නේ. වෙනස් වෙන සුළු දෙයක්. ඉතින් ඒ තමයි අතීතයට යන්න පුළුවන් වුණොත් මම යන තැන 2012 ජූලි 19 වෙනිදාට තමයි යනවා. මට 9ට අරුන් නිදියන්න යද්දි මම පොඩි විශ්වට කනට හැකලා නැගිටපන්. තුන් අන්න තාත්තර කතා කරපන් ඉක්මනට ගෙදර ඵලයන් ඒ ගෙදරට ඵලයන්. මට 1000 දේවල් තියෙනවා කියන උනට මට ඒක කරන්න බෑ. causality won't let me do that. අවස්ථාව හේතුඵල දහම ඔය වගේ ඔක්කොම විකාර නිසා අරක වෙච්ච නිසා මේක වෙච්ච නිසා මේක වෙච්ච නිසා මම මෙතනට ඇවිල්ලා තිනවා. මට ආයි පිටිපස්සට යන්න බෑ. ඒ අතීතය. එතකොට අනාගතයට යන්න හම්බුනොත් මම කොහෙටද යන්න කැමති. අනාගතයට යන්න මට chance එකක් හම්බුනොත් මට යන්න ඕනේ 2060 අගෝස්තු 16 වෙනිදා උදේ 9 කාලත් අතර යන්න පුළුවන් වුණොත් සුපීරි. ඇයි දන්නවද ඒ දවස මට වැදගත්. ඒ මගේ 70 වෙනි උපන්දිනය. අවුරුදු 70ක් ඒ විදි ජීවත් වෙලා. ඒක වැදගත් වෙන්නේ එදා තමයි මට මැරෙන්න ඕනේ. ඒක මම ඩිසයිඩ් කරලා ඉවරයි. ඒක මම දන්නවා ඒක එදාට වෙනවා අනිවාර්යෙන් කියලා. ඒ කාලෙදී ලෝස් වෙනස් වෙලා තියෙයි, තාක්ෂණය වෙනස් වෙලා තියෙයි. ඒක මට කරන්න අවස්ථාව ලැබෙයි. වන් නැති වුණත් ඒක කරනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. තව දවස් අද මේක රෙකෝඩ් කරද්දී දවස් ඉඳන් දවස් 12700 ගානක් තමයි මට ඉතිරි වෙලා තියෙන්නේ. මට එතනට ගිහලා බලන්න ඕනේ කවුද මාත් එක්ක ඉතිරි වෙලා ඉන්නේ. මං වට කරන් ඉන්න මේ මිනිස්සු හැමෝම මාත් එක්ක වටේ ඉන්නවද ඒ කාමරේ. එතකොට මගේ දුවට අවුරුදු 36ක් විතර. එතකොට එයා මොන වගේ දේවල්ද කරලා තියෙන්නේ? එයා තාම මට ආදරේද නැත්නම් එයාත් මගේ Facebook friend request එක accept කරලා නැද්ද? ඔය තමයි මට දැනගන්න ඕනේ එදාට ගිහිල්ලා. අපි කාලතරණය කරන්නේ ගොඩක් පිරමීඩ හැදිච්ච විදිහව ඩයිනෝසෝර්ලා මරන්නවත් ඒලියන් ලැවිල්ලද කියලා බලන්නවත් AI අප්‍රයිසිං එකක් ඇවිල්ලා තියෙනවද කියලා බලන්න ටර්මිනේටර් ඇත්ත වෙලාද කියලා බලන්නවත් නෙවෙයි. අපි කාලතරණය කරන්නේ අපිට ආදරය කරපු අයව තව එක සැරයක් දකින්න, අපි ආදරය කරන අය අපිට අනාගතයේ ආදරය කරයිද කියලා බලන්න දැනගන්න ඕන නිසා තමයි අපි කාලතරණය කරන්නේ. අනිත් ඒවා ආතල් අනිත් ඒවා මොන නැහැ කියන්නේ නැහැ. ඒවා පට්ට ආතල්. අපිට පුළුවන් නම් ඩයිනෝසෝර්ලට ගිහිල්ලා වෙටි තියන්න, අරවා මේවා කරන්න, පාරාවලගේ තොප්පි ගලවගෙන වැලි කඳු මෙති දුවන්න, ඒ වගේ දේවල් කරන්න පුළුවන් නම් පට්ට ආතල්. මම නැහැ කියන්නේ නැහැ. ඒත් අපි ඇත්තටම මේ ලෝකේ හැමදේම කරන්නේ ආදරය වෙනුවෙන්. ඒක තමයි අපේ ස්වභාව ධර්මයේ තමයි මිනිස්සුන්ගේ හැටි. අපිට ඒක වෙනස් කරන්න බැහැ. කාලතරණයකදී අපි ගොඩක්ම කතා කරන්න ඕන දෙයක් තමයි මේ විද්‍යා ප්‍රබන්ධ කියන එක. සයන්ස් ෆික්ෂන් කියන එක ගොඩක්ම මේ වැදගත් දෙයක් කාලතරණය කියන්නේ. මොකද අපිට කරන්න පුළුවන් රෙද්දක් නෙවෙයි. අනාගතයට යන්නත් බෑ, අතීතයට යන්නත් බෑ. අපි අනාගතයට යන්න පුළුවන්. අර කලින් කිව්වා වගේ ස්පේස් ෂිප් එකකට ගලා ගොඩාක් දුර ගිහලා ආපහු හැරිලා આવොත් ටයිම් පාස් වෙලා තියෙයි. ඒක මං හිතන්නේ ඒක ඇත්ත කාලතරණය කියලා. මං හිතන්නේ ඒක හැක් එකක් කියලා. ඒක ඔරිජිනල් කාලතරණයක් නෙවෙයි. ඒක නිකන් කියන්නේ මොකක් හරි ඉවෙන්ට් එකක් නිකන් පොඩ ඈතට වෙලා ඉඳලා ඊළඟට එනවා වගේ වැඩ. මට මුලින්ම කාලතරණය කියන කන්සෙප්ට් එක එන්නේ පොඩි කාලේ කියපු පොත් දෙකක හිටපු එක අවතගේ ඩයිනසෝර් දඩයම කියලා පොතක් තිබ්බා. ඒක මං හරියට සයන්ස් ෆික්ෂන් ෂෝට් ස්ටෝරි කලෙක්ෂන් වලට මේ පොතේ තිබ්බා ඩයිනසෝර් දඩයම කියලා කතාවක්. ඉංග්‍රීසි නම Sound of Thunder. ඒකේ රේ බ්‍රැඩ්බරිගේ කතාවේ තියෙන්නේ අතීතයට ටයිම් ට්‍රැවල් කරලා කොහොමද ඩයිනසෝර්ලව දඩයන් කරන කම්පැනි එකක් තිබුණා, ටුවරින් කම්පැනි එක. උන් ඒකට මචං හදලා තිබ්බා. ඒ කියන්නේ ටයිම් ට්‍රැවල් කරලා එක තැනකට එනවා. ඊට පස්සේ පොළව විශේෂ පාරක් හදලා තියෙනවා. පොළවෙන් උඩ සස්පෙන්ඩ් වෙලා තියෙන එක. ඒතර පොළව පෑගෙන්නේ නැති දෙයක්. ලොකු සූට් එකක් ඇඳගෙන අරවා මේවා කරලා තමයි ඒකට යන්නේ. ඒතර නැචරල් කෝසස් වලින් මැරෙන ඩයිනසෝර් කෙනෙකුන් තෝරගෙන තියෙන ඌට තමයි වෙඩි තියලා මරන්නේ. කොහොම හරි මේ යන ඩයලොග් එක පොඩි පැනිකි ඩයලොග් උදේවලට පය වෙන එකේ ඌ ගිහිල්ලා වෙඩි තියන්න ගිහිල්ලා මූ අර පාරෙන් වැටිලා ඔහොම වෙලා කොහොම හරි මුගේ අතින් සමනලයක් මැරෙනවා. ඊට පස්සේ වර්තමානයට ඇවිල්ලා බලද්දී ලෝකෙ ඔක්කොම වෙනස් වෙලා හැබැයි ඒගොල්ලෝ ඒ ලෝකෙ ජීවත් වෙන උන්ට කිසි වෙනසක් වෙලා නැහැ. උන්ට නෝමල් වගේ දේවල්. ප්‍රෙසිඩන්ට් දිනන එක වෙනස් වෙලා අරවම වෙලා ඔහොම වෙනස්කම් වෙලා අරෝ විතරයි දන්නේ. ඔකමට ඊට පොඩි කාලේ තිච්ච දෙයක් තමයි අපි අතීතයට ගිහිල්ලා වචන එක මීනින් එක වෙනස් කරොත් අපි හිතමු ගහට අපි මොකක් හරි කුණුහරුප නමක් දානවා. ඊට පස්සේ අපිට මාර ආතල් ඉතින් දැසේ ප්‍රසන්ට් එකට ඇවිල්ලා බලද්දි
කවුරුත් ඒකට ලොකු ආතල්ලක් නැහැ. උන් හැමෝම අරක කියන ඔබට විතරයි ඒක ජෝක් එකක් වෙන්නේ. මොකද ඔයා විතරයි කන්ඩිෂන් දෙකම දන්න පුද්ගලයා. ඔයාට විතරයි ලෝකෙ වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඕක තමයි ඔය ෆ්‍රේම් ඔෆ් රෙෆරන්ස් කියන එක ගොඩක් වැදගත් ටයිම් ට්‍රැවල් වල. ඊට අමතරව මම බ්‍රැඩ්බරිගේ කතාවක් කියලා තියෙනවා සිව්වෙනි මානය කියලා. ඒකේ තියෙන්නේ තොහොම දෙයක්. ඒකේ ටයිම් ට්‍රැවල් කියන කන්සෙප්ට් එක තියෙනවා. යකෙක් කියන්නේ ඩීමන් කෙනෙක් කියලා මිනිහෙක්ට අරයක් දෙනවා. අවුරුදු 10ක් පට් ලයිෆ් එකක් ගත කරන්න පුළුවන්. ඒ 10 වුණාට පස්සේ ඔයාගේ ආත්මය මගේ. ඒක ස්ටෑන්ඩඩ් ඩීල් එකක්. ඔය ගොඩක් කතාවල සුපර්නැචරල් එකේ එහෙම ගොඩක් කතා කරන ඩීල් එකක්. යකෙක්ට ආත්මය බාර දීලා අම්මට සුපිරි ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඊට පස්සේ අවුරුදු 10 වුණාට පස්සේ ඔබ ගස් ඛතම් ඩන් හරි එහෙම කියලා. ඊට පස්සේ ඒකේ මුව ඒ මනුස්සයව ෂපූර් නෑ ෂපූර් කියන හොල්මන් අරුගේ නම මතක නෑ මට දෙක චරිතය නම හරි. අපි උර නිහාල් ගේමුකෝ. ඒ නිහාල්ව දානවා මේ හිර කූඩුවකට. ඊට පස්සේ හිර කූඩුවට දාලා ෂපූර් කියන ඔයාට මෙතනින් ගැලවෙන්න පුළුවන් වුණොත් ඔයාට දී හැම කාලෙම අපාය වැඩ කරන්න ඕනේ. ඔයාට ආතල් එකේ අපාය ජීවත් වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ අරු කියන ඔයාට ඕන මානයක යන්න පුළුවන් කියලා ෂපූර් කියන උඩට පල්ලහැට හරහට කිසිම වෙලාවක කොහොම හරි කරලා මෙතනින් ගැලවෙන එක තමයි ඔයාට තියෙන ටාස්ක් එක කියලා. ඊපස්සේ නිහා කල්පනා කරනවා ඇත්තටම මට ජීවිතේ දේවල් කරන්න හම්බ වුණේ මේ යකාගේ මේ ඩීමන්ගෙන් හම්බෙච්ච දේ නිසාද පවර් එක නිසාද නෑ මම මහන්සි වෙලා වැඩ කරපු නිසා කියලා. එයා ටයිම් කියන මානය පාවිච්චි කරලා ඩයිමෙන්ෂන් එක පාවිච්චි කරලා එයා එතනින් ගැලවිලා එනවා. ඊළඟට මට ටයිම් ට්‍රැවල් කියන එක ගොඩක්ම ඔළුවට ගිය තැනක් තමයි Back to the Future ෆිල්ම් එක. අනිවාර්යයෙන්ම ඒක කියන්නේ කොමිටලේ කියන ඒක නිකන් Rick and Morty 80s වගේ විෂන් එකක්. මම හිතන්නේ Rick and Morty ගොඩක්ම බේස් වෙලා තියෙන්නේ Back to the Future කියන එක තමයි. කියන්නේ වයසට ගිය පිස්සෙක් වගේ ඩයල් එකක් ඉන්න සයන්ටිස්ට් කෙනෙක් උත් එක පොඩි කොල්ලෙක් වැඩ කරනවා. ඒක තමයි concept එක. ඒගොල්ලෝ කාර් එකකට ඩිලෝරියන් එකකට මොනවාද පොඩි ගැජමැටික් ටිකක් හයි කරලා ඒක පැට සැතපු 88කට ගියාට පස්සේ ඒගොල්ලන්ට ඕන කාලයකට යන්න පුළුවන්. ඒකට ලොකු ශක්ති ප්‍රමාණයක් ඕන කරනවා. ඕක තමයි අනිත් ප්‍රශ්නේ ටයිම් ට්‍රැවල් කරන්න. දැන් අපි හිතමු අනාගතයට යන්න උනත් අපි ආලෝකයේ වේගෙන් යන්න ඕනේ. ඒකට ලොකු ශක්ති ප්‍රමාණයක් ඕන වෙනවා. ඉතින් වගේ සීන් වල ගොඩක් කතාවල තව එකක් තමයි ඔය කියන්නේ alternate timeline කියන එක. ඒ කියන්නේ මේ timeline එක නෙවෙයි තව timeline එකක් තියෙන්න ඕනේ. ඒක නිසා තමයි අපිට මේවා කරන්න පුළුවන්. වගේ විද්‍යා ප්‍රබන්ධවල science fiction වල ගොඩක් time travel ගැන කතා කරනවා. ගොඩක් ගැඹුරෙන්. එනකොට මම මේ ළඟදී ෆිල්ම් එකක් බැලුවා. ඔයගොල්ලෝ මගේ Facebook එකේ ඉන්නවනම් දකින්න නැති මම දාලා තිබ්බා The Man from Earth. අහම්මට සිරි perfect science fiction මචං. හරි. ඒ කියන්නේ මේ තුවක් උස්සගෙන ලේසර් විදගෙන ලොකු ස්පේස් ෂිප් ගිහිල්ලා එහෙම මේ පිස්සු ගෙලෙන ෆිල්ම් එකක් නෙවෙයි. ඒක ඇත්තටම ලිවිං රූම් එකේ මිනිස්සු කට්ටියක් කතා කරනවා. එක මිනිස්සෙක් අමරණීය. එයා අවුරුදු 14000ක් තිස්සේ ලෝකේ ජීවත් වෙලා තියෙනවා. ඒකේ මම මුළු කතාව ස්පොයිල් කරන්නේ නැහැ. ඒකත් ස්පොයිලර් එකක් නෙවෙයි. මුලදීම ඒක පැහැදිලි කරනවා උන්ට. ඊට අර මිනිස්සු ප්‍රශ්න අහනවා මෙයාගේ. අපේ රියැලිටි එක ෂැටර් වෙනවා. අපි හිතන් ඉන්න යථාර්ථය විනාශ වෙලා යනවා. මේ වගේ දෙයක් සිද්ධ වුණාම. ඉතින් මේ මිනිස්යාගෙන් අහලා ප්‍රශ්න අහලා ඉතින් ඒක බලන්න. ඒක අතල්. ඒක පට්ට. ඒකේ ටයිම් ට්‍රැවල් කියන එක වෙනම අයිඩියා එකක් ඒකේ තියෙන්නේ. ඒ කියන්නේ කොහොමද ටයිම් කියන්නේ පාස්ට් කියන එකේ තේරුම මොකක්ද? ඒ වගේ ගොඩක් ෆිලොසොෆිකල් ප්‍රශ්න ටිකක් අහනවා මේ ෆිල්ම් එක. මම අනිවාර්යයෙන් ඔයගොල්ලෝ බලන්න ඒක බලන්න පුළුවන්. මම හිතන්නේ YouTube එකේ තියෙන සම්පූර්ණ එක. ඒක ෆ්‍රී ෆිල්ම් එකක්. මොකද ඒක කියන්නේ අර මේ හයි ග්‍රේඩ් මේ සූටියෝ වල දාගෙන විකාර කරපු එකක් නෙමෙයි. හරි ආසේ ඒ වගේ සයන්ස් ෆික්ෂන් වලට හරි ග්‍රවුන්ඩඩ්. ඒ කියන්නේ ඒක මේ සයින්ස් ගැන කතා කරන්නේ. ඒක ඇත්තට මොකද්ද ෆිලොසොෆි ගැන කතා කරන්නේ. ඒවයි කරන්නේ හියුමන් කන්ඩිෂන් එක ගැනයි කතා කරන්නේ. නැතුව දන්නේද ස්පේස් ෂිප්ස් විතරක් නෙවෙයි සයන්ස් ෆික්ෂන්. මම කියන්නේ ස්පේස් ෂිප් සයන්ස් ෆික්ෂන් නෙවෙයි කියලා මම කියන්නේ. මම මේ ස්ටාර් වෝස් ටී-ෂර්ට් එකක් ගන්න ඉන්නේ obviously like you know I mean it's science fiction too but අරකට නිතර බලන්න. ඒකේ තියෙන ඒකෙන් ගොඩක් ජීවිතේට දේවල් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔය තමයි සයන්ස් ටයිම් ට්‍රැවලින් සයන්ස් ෆික්ෂන් සෙග්මන්ට් එක. කාල තරණය කරන්න කලින් අපි තේරුම් ගන්න ඕනේ කාලය කියන්නේ මොකක්ද කියලා. මොකක්ද කාලය කියන්නේ? ඔරලෝසුවේ තියෙන දෙයක්ද, කැලෙන්ඩරයේ තියෙන දෙයක්ද, ඇඟට දැනෙන දෙයක්ද, උදේට ඉර පායලා හවසට පහින එකටද කාලය කියන්නේ? ඔව් ඒ ඔක්කොම ඒවට ඔව් ඒක හරි අමාරු දෙයක් පැහැදිලි කරන්න. සන්තුවරේ ඉඳලා තියෙන සෙන්ට් ඔගස්ටීන් කියලා එයාගේ මිනිස්සු හැම මොකක්ද කාලය කියන්නේ කියලා ඒක මම දන්නවා කාලය කියන්නේ මොකක්ද කියන එක. ඒ වුණාට මට මේක පැහැදිලි කරන්න බැරි දෙයක් කියලා. අයින්ස්ටයින්ගෙන් එහෙම කාලය කියන්නේ මොකක්ද කියලා අයින්ස්ටයින් කියලා තිබ්බ hina වෙලා ඔරලෝසුවෙන් මනින දෙයකට තමයි කාලය කියන්නේ කියලා. අපි දන්න දෙයක් අපිට පැහැදිලි කරන්න බැරි දෙයක්
කොහොමද අපි පැහැදිලි කරන්නේ? අපි හැමෝම දන්නවා කාලය කියන්නේ මොකක්ද කියලා. මම අර දැන් කලින් කතාවේ ඔයගොල්ලෝ අහන් හිටියනම් ඔයගොල්ලන් හොඳට නෝට් නැති මම දවස් කිව්වා, ජූලි කිව්වා, අගෝස්තු කිව්වා, 16 කිව්වා, 19 කිව්වා, උදේ වෙලාවල් කිව්වා, හවස වෙලාවල් කිව්වා. ඔය වගේ දේවල් වලින් අපි මොකක්ද කරන්නේ? මම දකින්න හැටියට කාලය කියන්නේ ගඟක් වගේ දෙයක්. කාලය කියන්නේ ගලන දෙයක්. අපි වෙලාවකට කරන්නේ අපි පොඩි කන්ටේනර්ස් එහෙම නැත්නම් වාජන මේ ගඟේ ඉවුරට ගෙනියලා මෙහෙම දාලා එළියට අරගෙන බලලා තමා අපි ඩිසයිඩ් කරන්නේ කොච්චර කාලයක් ගත වෙලාද කියලා. මේ වීඩියෝ එකේ ඉස්සෙල්ලා කාලය ගැන කතා කරන්න ඕන. එතනට කාලයට ගොඩක් ඩෙෆිනිෂන්ස් තියෙනවා. ගොඩක් අර්ථකථන තියෙනවා. අපි මොන එකද පිළිගන්නේ? අපි විද්‍යාත්මක එක පිළිගන්නවද? අපි සයන්ස් චැනල් එකක් හැටියට, අපි විද්‍යාවේ දරුවන් හැටියට, විද්‍යාවේ සිසුවන් හැටියට අපි මොකද කරන්නේ? අපි විද්‍යාත්මක දේ විතරක් බලනවද? එහෙම නැත්නම් දර්ශනවාදී, එහෙම නැත්නම් ෆිලොසොෆි වල කියලා තියෙන ටයිම් එක දිහා බලනවද? ආගම් වල කියන ටයිම් එක දිහා බලනවද? කොන්ටම් ලෙවල් එකේ ටයිම් එක දිහා බලනවද? ස්පෙෂල් රිලටිවිටි එකේ කතා වෙන විදිහට ටයිම් එක දිහා බලනවද? කාලයට මොන අර්ථකථනයද අපි දෙන්නේ? අපිට කාලය කියන එක වැදගත්. අපි බයොලොජිකල් බීයින්ග්ස්ලා නිසා, අපි ජීව විද්‍යාත්මක දේවල් නිසා. ගහකට කාලේ වැදගත්ද කියන එක මම දන්නේ නැහැ. මොකද ගස් එක්ක මම වැඩිය කතා කරලා නැහැ. ඕගොල්ලෝ ගස් එක්ක කතා කරලා තියෙනවා නම් පළයි කමෙන්ට් එකක් දාලා ගන්න. අයියේ මං ගහක් එක්ක කතා කරලා ඌ මෙහෙමයි කිව්වේ කියලා. සත්තුන්ටත් ඔයාටයි මටයි ඕන විදිහට කාලය එච්චර ලොකු වැදගත්කමක් නැහැ. මොකද ඒගොල්ලෝ උදේ කීයට නැගිට්ටත් ඔෆිස් යන්න පරක්කු වෙන්නේ නැහැ, ඉස්කෝලේ යන්න පරක්කු වෙන්නේ නැහැ, යුනි යන්න පරක්කු වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට එහෙම ප්‍රශ්න නැති නිසා. ඒගොල්ලෝ චිල් එකේ යාතල් එකේ ඉන්නවා. ඔයාටයි මටයි කාලය ගොඩක් වැදගත් උනේ මීට අවුරුදු 10,000කට විතර කලින් අපේ මුතුන් මිත්තෝ හොයාගත්තා එක කාලයකට විතරක් වැවෙන ගස් ගැන. එක කාලයකට විතරක් වැවෙන ගස් පාලනය කරොත් අපිට ගොඩක් කෑම හොයාගන්න පුළුවන් කියන එක ඒගොල්ලෝ හොයාගත්තා. මගේ channel එක ඔයගොල්ලෝ බලනවා නම් ඔයගොල්ලෝ දන්නවා මම නිතරම මේ තැනට යනවා. මොකද මේ තමයි ශිෂ්ටාචාරයේ ආරම්භය. ශිෂ්ටාචාරයේ ආරම්භ කියන්නේ ඔයාගේ මගේ අපි මේ දැන් දුක් විඳින එකට ප්‍රධානම හේතුව තමයි ඔන්න ඔය කාලකන්ණි ඉවෙන්ට් එක. ඕක නිසා තමයි අද අපිට මේ දේවල් කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මම ඒ ගැන නිතර කතා කරනවා මේකේ. ඉතින් ටයිම් කියන එක ඩිෆයින් කරන්න ගොඩක් අමාරු දෙයක් නිසා අපි එකිනෙක අර්ථකථන අරගෙන බලමු කොයි එකද හරි නෙවෙයි හැම එකේම එකම දේ නෙවෙයිද කියන්නේ කියන එක තේරුම් ගන්න. අපි ඉස්සෙල්ලා බටහිර විද්‍යාවෙන් පටන් ගමු. මගේ channel එක ගොඩක් බටහිර විද්‍යාව ගැන කතා කරන නිසා. බටහිර විද්‍යාවේ ටයිම් ගැන ගොඩක්ම ගැන කතා කරන පුද්ගලයා තමයි අයිසැක් නිව්ටන්. නිව්ටන් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා හිටපු විශිෂ්ටම වර්ගයේ චින්තකයෙක්. එයාට යගෙනම චින්තක නෙවෙයි. චින්තකයා කියන්නේ දේවල් හිතන කෙනා කියන එක. සෝරි. හරි. ගොඩක් කියම හිතපු කෙනෙක්. මොකද එයාගේ view එක, එයා ගුරුත්වාකර්ෂණය හොයාගත්තා. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණය තියෙනවා. ඒක මේකයි. ඒක පැහැදිලි කරන්න මම අලුත්ම ගණිතමය ක්‍රමයක් හොයන්න ඕනේ. ඊට පස්සේ කාර් මොනවද ලයිට් කියන්නේ මොකද? ඒක ප්‍රිසම් එකක් ඇතුළෙන් ගියා. මොකද මෙයාට තිබ්බ මනස වෙන කාටවත් නැහැ. ගොඩක් විද්‍යාඥයන්ගෙන් ඇහුවොත් ඒගොල්ලෝ හොඳම විද්‍යාඥය හැටියට කවුද දකින්නේ කියලා ගොඩක් වෙලාවට කියන්නේ නිව්ටන් කියලා. මොකද නිව්ටන්ට අනිත් අයට තිබ්බ දේවල් තිබුණේ නැහැ. එයා ඩාර්ක් ඒජස් ඉවර කරලා 1600 ගණන් වෙද්දී ලෝකෙ පටහිර ලෝකෙ කිසිම දැනුමක් නැති තැනක තියෙද්දී එයා වෙලක මෙහෙමයි අර ඇපල් ගෙඩිය වැටෙන්නේ මෙහෙමයි අර ග්‍රහ ලෝකේ කරගෙන්නේ මෙහෙමයි මෙන්න මං ගණන් වගේක් හැදුවා. ඒකෙන් මට කියන්න පුළුවන් අරක වෙන්නේ මේ වෙලාවට මේක වෙන්නේ මේ වෙලාවට කියලා. එයා ලෝකෙ රෙවොලූෂනයිස් කරපු සුපිරි කොල්ලෙක්. ඒක ඔයගොල්ලොත් මාත් පිළිගන්න ඕන දෙයක්. එයාගෙන් ඇහුවම සහ එයාගේ දර්ශනය හැටියට තිබ්බේ කාලය කියන්නේ ඇබ්සලූට් අනිවාර්ය දෙයක්. ඒක මෙහෙම තියෙන්න ඕනේ. කියන්නේ එයා කියන විදිහට ඒක හැම තැනම විශ්වයේ හැම තැනම ටයිම් කියන එක ඇබ්සලූට්. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක එකම තැන. මගේ ජුපිටර් වලත් අද ඔක්තෝබර් 31 වෙනිදා අඟහරු වලත් දෙසකෝබර් 31 වෙනිදා 10යි ඔහොම කියලා තමයි. එයා කිව්වේ මේක තමයි මේ ඇබ්සලූට් කියන කන්සෙප්ට් එක. ඒකට හරියන්නේ මෙට්‍රොනෝම් එකක් වගේ. ඒක වෙනස් වෙන්නේ ටික් 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 හැම තැනම ටික් 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 කියන බීට් එකට තමයි යන්නේ කියලා එයා සඳහන් කළේ. ඊට පස්සේ ඕක ගොඩක් අය පිළිගත්තා. අනේ ඇත්ත නිව්ටන් කියනවනම් හරිනේ මාර අනිවාර්යයෙන් අයින්ස්ටයින් 1900 ගණන් වල ඇවිල්ලා කරා පිස්සු තමයි. මං ඉස්සරහ කෝච්චි එකයි මට මාර දෙයක් හිතුණා. මේක නිකන් මම ලයිට් බීම් එකක යනවා කියලා හිතුවත් මට දැනෙන වෙලාවද අනිත් අයටත් දැනේ. මොකද ඔයගොල්ලෝ දන්නා විශ්වයේ තියෙනවා ස්පීඩ් ලිමිට් එක. ආලෝකයේ වේගයට වඩා කිසිම දෙයකට යන්න
බැහැ. මොකද එතකොට සුනදුලියලා ඔයා ශක්තිය බවට පත් වෙලා ඔයා නොවන කෙනෙක් බවට පත් වෙනවා. ඒක නිසා ඒක ගොඩක් වෙලාවට මමත් රෙකමෙන්ඩ් කරන්නේ ඒක කරන්න කියලා. ඒක නිසා අයින්ස්ටයින්ගේ මේ thought experiments අයින්ස්ටයින්ගේ මොලේ ඒවා පාවිච්චි කළා තමයි එයා general relativity, special relativity, සාපේක්ෂතාවාදය කියන දේ හොයාගෙන එයා කිව්වා ඔයාට දැනෙන කාලයයි මට දැනෙන කාලයයි වෙනස් වෙන්න ලොකු අවස්ථාවක් තියෙනවා. අපේ වේගය සහ අපි වටා තියෙන ගුරුත්වාකර්ෂණය නිසා. විශේෂයෙන්ම දැන් අපි උදාහරණයකට ගත්තොත් අපි පෘථිවියේ ඉද්දී අපිට දැනෙන වෙලාව වෙනස්. ඒක මේවා වෙනවට අපි තවත් වෙන ලෝකයකට ගියොත් වෙන ගුරුත්වය ශූන්‍ය තැනකට ගියොත් ගුරුත්වය නැති තැනකට ගියොත් අපේ ඔරලෝසු කැරකෙන වෙලාව වේගය චුට්ටක් වෙනස් වෙනවා. ඒ තමයි විශ්වයේ හැටි විශ්වයේ නිර්මාණය වෙලා තියෙන විදිහ. ඒක තමයි. ඉතින් ඒක නිසා එතකොට එතන වැදගත්ම දේ තමයි කියන්නේ ගන්න ඕන දේ තමයි ටයිම් කියන එක ඇබ්සලූට් නෙවෙයි. ටයිම් කියන එක සාපේක්ෂයි. ටයිම් කියන එක දේවල් මත ඩිපෙන්ඩ් වෙනවා. විශේෂයෙන්ම වේගය සහ ගුරුත්වාකර්ෂණ ශක්තිය අවටතදී අපි උදාහරණයකට දැන් ඔයගොල්ලෝ ඉන්ටර්ස්ටෙලාර් බලලා තියෙනවා. ඒතකොට ඔයගොල්ලෝ දන්නවා බ්ලැක් හෝල් එකක් ගාවට ගියොත් එතන තියෙන කාලය වෙනස්. ඒක උඩට යනවා, පහළට යනවා, ආයෙ දිමේව වෙනවා. ඉතින් ඔය වගේ ගැටලු සහගත ආකාරයට තමයි විශ්වයේ එක තැන්වල කාලය කියන එක සඳහන් වෙන්නේ. දැන් ඇත්තටම කතා කරන්නේ ටයිම් ඩයලේෂන් කියන කන්සෙප්ට් එක ගැන. මෙතන හිටියොත් ස්ටේෂනරි එක්කෙනෙක් ඔරලෝසුව දිහා බලාගෙන අනිත් මිනිස්සයා ආලෝකයේ වේගෙන් මේ පොයින්ට් B කියන එකට ගිහිල්ලා පොයින්ට් B එකෙන් කැරගිලා ආයි එද්දි මේ දෙන්නගේ ඔරලෝසුව අතර වෙනස්කමක් තියෙනවා. මේකට තමයි ටයිම් ඩයලේෂන් කියලා කියන්නේ. ඒක නිසා තමයි අර මං කිව්වා වගේ ස්පීඩ් එක නිසා මේකට බලපානවා. මේක ගොඩක් අය ටෙස්ට් කරලා බලලා තිනවා 970 ගණන් වල ඔරලෝසුවක් ප්ලේන් එකක ගෙනිලා පෘථිවිය වටේ යන වෙලාවයි පෘථිවියේ තියෙන ස්ටේෂනරි ඔරලෝසුවක අතර වෙලා වෙනවා නැනෝ සෙකන්ඩ් එකක විතර ලොකු වෙනස්කමක් තිබිලා තියෙනවා. නැනෝ සෙකන්ඩ් එකක විතර ලොකු වෙනස්කමක් කියන්නේ මෙන්න මේකයි. ටයිම් ඩයලේෂන් කියන එක නිකන් හරි චුට්ටක් හරි අපිට ඔබ්සර්ව් කරන්න පුළුවන් නම් ඒ ප්‍රූෆ් ඒ සාධක ඇති කාලය කියන එක සාපේක්ෂයි කියලා ඔප්පු කරන්න. මේක හොඳම සීන් එක තමයි GPS ඔරලෝසු. කියන්නේ GPS සැටලයිට්ස් වල තියෙනවා ක්ලොක් එකක්. ඒක මෙෂර් කරලා තමයි ඔයා ඔය පික් මී දාන්නේ, ඌබර් දාන්නේ ඔක්කොම කරන්නේ. ඔය තාක්ෂණය නිසා තමයි මම දවසක එපිසෝඩ් එකක් කරන්න GPS ටෙක්නොලොජි එක. මම හරි ආසතයක්. ඉතින් ඒ දේවල් කරන්න ඒක නිසා නියුක්ලියර් ඔරලෝසු පාවිච්චි කරලා තියෙනවා ටයිම් එක ස්ටඩි තියාගන්න නිසා. පෘථිවියෙන් ඈත තියෙන සැටලයිට්ස් මේවා. ඉතින් මේවා අතර ගැප් එක වැඩි. දුර නිසා මේ අතර ටයිම් ඩයලේෂන් එක කියන එක තියෙන. ඒකෙන් ගොඩක් සනාත වෙනවා. අයින්ස්ටයින් හිතපු විදිය ගොඩක් වෙලාවට හරි. මේ 4 dimensional space කියන එක කියන්නේ උඩ යට දිග පළලට අමතරව කාලය කියලත් මානයක් තියෙනවා. ඉතින් ඔය තමයි බටහිර විද්‍යාවේ ආරම්භයේ සහ මැද කාලේ අපි කාලය දැකපු විදිය. එහෙම බලද්දී හරි වගේ හිතෙනවා මේ අයියලා කියන දේවල්. නේ කාලය කියන එක සාපේක්ෂයි. නිව්ටන් වැරදි කියන එක අපි හොඳටම දැන් දන්නවා. අපිට පරීක්ෂණ වලින් සනාථ වෙලා තියෙනවා. අයින්ස්ටයින් කියප එක හරි කියලා හිතෙනවා. ඒ වුණාට ඒකද ඇත්ත? ඊළඟට අපි බලන්න ඕනේ මේ ක්වොන්ටම් ලෙවල් එකේ ටයිම් වැඩ කරන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ අපි සබැටොමික් පාටිකල්ස් ගත්තොත් ඒ කියන්නේ පරමාණුක ඇතුළෙම තියෙන දේවල් ගැන බැලුවොත් ඒගොල්ලෝ වැඩ කරන වෙලාව දිහා බලද්දී නිව්ටන් හරි කියලා ඔයගොල්ලන්ට මට කියන්න වෙනවා අවාසනාවන්ත විදියකට. මොකද ක්වොන්ටම් මෙකැනික්ස් වල ටයිම් දකින්නේ නැහැ වෙනස් දෙයක් හැටියට. ටයිම් කියන්නේ එතනදී ඇබ්සලූට් දෙයක්. ටයිම් කියන්නේ ඒගොල්ලෝ කියන විදිහට පැරමීටර් එකක් විතරයි. ඒක ෆන්ඩමෙන්ටල්, ඒක අනිවාර්ය දෙයක් නෙවෙයි. ඒක පද්ධතියේ පැවැත්ම සඳහා වෙනස් වෙන දෙයකට හැටියට තමයි ගොඩක් තැන්වල සඳහන් වෙන්නේ. මොකක්ද ටයිම් කියන්නේ කියන එක ඉන් ක්වොන්ටම් ලෙවල් එකේ. ඒකට අපි සබැටොමික් පාටිකල්ස් වලට ගියොත් එතන කාලය වැඩ කරන්නේ ගොඩක් වෙනස් විදිහකට. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ ඔයක තමයි ෆිසික්ස් වල තියෙන ලොකුම ප්‍රශ්නේ. 60 ගණන් වල ඉඳන්ම මොකක්ද ක්වොන්ටම් ෆිසික්ස් වෙයි එතකොට ජෙනරල් රිලටිවිටි කොහොමද මික්ස් කරන්නේ. සබැටොමික් ලෙවල් එකේ යුනිවර්ස් එක වැඩ කරන්නේ වෙනම විදියකට. කිසි පිළිවෙලක් නැහැ. හැමදේම රැන්ඩම්ලි හරි අහඹ විදියකට සිද්ධ වෙන්නේ. හැබැයි අපි ලොකු ලෙවල් එකේ ගත්තොත් මැක්‍රෝ ලෙවල් එකේ ගත්තොත් කියන්නේ මැක්‍රොස්කෝපික් ලෙවල් එකේ ගත්තොත් ග්‍රහලෝක අරවා මේවා ඔක්කොම ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. ඒවා යන්නේ මෙහෙම, ඒවා යන්නේ මෙහෙම, අරවා යන්නේ මෙහෙම. මෙදා තමයි සූර්යග්‍රහණයක් වෙන්නේ, මෙදා තමයි චන්ද්‍රග්‍රහණයක් වෙන්නේ, මෙදාට තමයි වහින්නේ, දැන් එළිය වහිනවා. ඔය ඔක්කොම අපිට පැහැදිලි කරන්න පුළුවන් අපේ ජෙනරල් ෆිසික්ස් සහ ස්පෙෂල් රිලේටිවිටි ෆිසික්ස් වල. ග්‍රැවිටි එහෙම නැත්නම් ගුරුත්වාකර්ෂණය කියන එක
කොන්ටම් මෙකැනික්ස් වලට කසාද බන්ධන්න මැරී කරන්න ගොඩක් අමාරු දෙයක්. ඒක නිසා කොන්ටම් මෙකැනික්ස් වලදී අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ටයිම් කියන්නේ ඇබ්සලූට් දෙයක් හැටියට. ලෝකේ යුනිවර්ස් එක පුරා විශ්වය පුරාම ටයිම් වැඩ කරන්නේ එකම විදිහකට කියලා තමයි හැමතැනම සඳහන් වෙන්නේ. හොඳයි. අපි මේ දැක්කේ බටහිර විද්‍යාව කාලය දිහා දකින විදිය. දැන් විද්‍යාව පොඩ්ඩක් පැත්තකට තාමනේ මේ දර්ශනවාදයේ මතකම් ෆිලොසොෆි වල හැටියට කොහොමද අපි කාලය ඩිෆයින් කරන්නේ? බටහිර දර්ශනවාදයේ මුලින්ම මේ ගැන කතා කරපු ඩයල් එක තමයි ප්ලේටෝ. ප්ලේටෝ කියලා තිබ්බා මේක මේ image moving through eternity කියන එක. කියන්නේ සදාකාලය තුර ගමන් කරන චිත්‍රයක් හැටියට තමයි එයා අපේ මේ කාලය හරහා යන ගමන දැක්කේ. ඊට අමතරව එයා දැක්ක මේ අපේ ලෝකය අපේ කාලය කියන්නේ අපිට වඩා perfect beings ලා. මම හිතුවා මෙතන දෙවිවරු කියන concept එකේ ඒගොල්ලන්ගේ සෙවණැල්ලක් එහෙම නැත්නම් ෂැඩෝ එකක් හැටියට තමයි අපිව එයා සඳහන් කරන්නේ. ඒගොල්ලෝ දකින්න විදිය ඒක තමයි. ඊළඟට ඇරිස්ටෝටල් ඇවිල්ලා කිව්වා බ්‍රෝ ඇත්ත ෂුවර් why not හැබැයි ඔබ උඹට වඩා මට වයින් බොන්න පුළුවන් උනට මං කියන එක හරි කියලා පොර කියලා තිබ්බා. ඕගොල්ලෝ හිතන්නේ නැද්ද මේ කාලය කියන්නේ නිකන් series of events විතරයි කියන එක. මෙහෙම මේක වුණා අරක වුණා එහෙම තමයි කාලය කියන්නේ කියන එක එයා සඳහන් කරලා තියෙනවා. මම කලින් සේන් ඔගස්ටීන් ගැන කතා කරා. එයාගෙන් ඇහුවම එයා කියලා තිබ්බේ වෙලාව හදලා තිබ්බෙත් දෙවියෝ. ඒක obviously ක්‍රිස්තියන් කෙනෙක් හැටියට ඒක තමයි කියන්න ඕනේ. and දෙවියෝ ඉන්නේ කාලයෙන් පිට. එයාට අපේ කාලය එෆෙක්ට් එකක් නැහැ කියලා සේන් ඔගස්ටීන් කියලා තියෙනවා. ඊළඟට අපි නිව්ටන්වත් එක්තරා ආකාරයක ෆිලොසොෆර් කෙනෙක් හැටියට දකින්න පුළුවන්. ඒ දවස්වල සයන්ටිස්ට් ෆිලොසොෆර් අතර ලොකු ગેප් එකක් තිබුණේ. අද ලෝකේ තරම් මොකද දැන් වෙද්දී සයන්ටිස්ට්ලා ගොඩක් ටර්න් වෙලා තියෙනවා ෆැක්ට් බේස්. ෆිලොසොෆර්ස්ලා ගොඩක් වෙලාවට බේස් වෙලා තියෙනවා ඒගොල්ලෝ කරපු ඩ්‍රග්ස් සහ ඒගොල්ලන්ට හිතෙන දේ නිසා. ඒ කොහොම වෙතත් වෙස්ටර්න් ෆිලොසොෆි වල හැමතිස්සෙම දකින්නේ කාලය මේ arrow of time කියන ලිනියක රේඛීය දෙයක් හැටියට තමයි දකින්නේ. ඊළඟට මෙක්ටගාඩ් ජේමි මෙක්ටගාඩ් ගැන කතා කරන්න ඕනේ පොඩ්ඩකට. එයා තමයි A series B series කියන concept එක ගේන. A series එක කියන්නේ past present future කියන එක. B series events කියන්නේ ඒකට කලින් ඒකට චුට්ටක් පස්සේ ඒක වෙන්න කලින් වගේ වචන වලට තමයි එයා B series events කියලා කතා කරලා කිව්වේ. එතකොට ඒ කියන්නේ A series ඒව පැහැදිලි කරන්න අමාරුයි. ඒව contradictory. ඒක නිසා ගොඩක් වෙලාවට ඒක ඇත්තක් නොවෙන්න පුළුවන් කියලා. මෙතනදී තමයි වෙස්ටර්න් ෆිලොසොෆි මුලින්ම time is an illusion කියන කාලය කියන්නේ මායාවක් කියන එක කතා කරන්න පටන් ගන්නෙ මෙතනදී තමයි. ගොඩක් පස්සේ. මෙතනදී ඒ තව ඊළඟ අදහසක් ඉමර්ජ් වෙනවා. තව අදහසක් එළියට එනවා. මේ ප්‍රසන්ටිසම් සහ ඉටර්නලිසම් කියන concepts දෙක. ප්‍රසන්ටිසම් වලදී කතා වෙන්නේ වර්තමාන මොමන්ට් එක විතරයි ඇත්ත කියන එක. මේක තමයි මම පිළිගන්න විශ්වයත් මම දකින හැටියට මගේ පර්සනල් ඔපිනියන් එක මේක. අපිට පාස්ට් එක වෙනස් කරන්න බෑ because එන්ට්‍රොපි නිසා හරියටම එන්ට්‍රොපි නිසා තමයි අපිට පාස්ට් එක වෙනස් කරන්න බැරි. second law of thermodynamics අපිට වෙච්ච දෙයක් බිත්තරයක් අන්බ්‍රේක් කරන්න බෑ. ඒක ඔයගොල්ලෝ ගෙදර ගිහිල්ලා මං කියන දේ විශ්වාස කරන්නේ නැත්නම් යන්න බිත්තර තියෙන තැනට ෆ්‍රිජ් එකේ කබඩ් එකේ කොහේ හරි බිත්තරයක් අරගෙන ගන්න පොලේ. අම්මා බැන්නත් කමන්නේ. අම්මට කියන්නේ විශ්වය තමයි බිත්තරේ පොලේ ගහන්න කියලා. ඊට පස්සේ ඒක දිහා අවුරුදු මිලියනයක් බලන් ඉන්න බිත්තරේ කැඩිච්ච බිත්තරේ ආපහු බිත්තරයක් වෙයිද කියලා. අර අතුලධිකාරී සින්දකේ විශ්වරුණු මල්පෙති ඒ කියන එක තමයි ඒකම තමයි මෙතනත් කියන්නේ. නෑ අපිට වෙච්ච දෙයක් වෙනස් කරන්න බෑ. එතකොට ප්‍රසන්ට් කියන එක පාස්ට් කියන එක සොලිඩ්. මේ මම පොඩි දෙයක් ගෙන අවුලට පේන. මේ මම ගාව මේ පෙට්ටිය අවුරුදු 15කට 18කට විතර කිට්ටු වෙන තියෙන මේ පෙට්ටිය. මේ පෙට්ටියේ කළු පාට කොටස ගත්තොත් ඒ තමයි පාස්ට් එක. ඒක වෙනස් කරන්න බෑ. අපි ඉන්නේ නයික් ඉන්නවා. නෑ මේ ප්‍රසන්ට් කියන ලේයර් එකේ තමයි. මෙතන තමයි අපි ඉන්නේ. මෙතනින් පල්ලෙහා මේකක් නෑ. මෙතනින් උඩ තියෙන කෑල්ල අපිකට ෆියුචර් කියලා තියෙනවා. පාරවල් ලක්ෂ ගාන බිලියන ට්‍රිලියන ගානක් පාරවල් තියෙනවා. එක මිනිස්සෙකුට. මම මේ එපිසෝඩ් එක ඉවර කරලා මේක මෙහෙම පැත්තකින් තියලා එහෙනම් ගිහිල්ලා එන්න මොනවද මම කියන්නේ අලුත් දෙයක් ගැන දැනගන්න පරණ දේවල් ගැන ඉගෙන ගන්න කියලා මම යද්දි අතන මෙතන වැටිලා මගේ බෙල්ල කැඩලා මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් අතනට යද්දි කිසිම අවුලක් නැතුව ගෙදර ගිහලා නිදා ගන්න පුළුවන්. වගේ possibilities ගොඩක් තියෙන හින්දා future කියන එක exist වෙන්නේ නැහැ කියන එක තමයි
මම බිලීව් කරන්නේ මොකද මට ෆ්‍රී විල් කියන එක ඕන නිසා. එතකොට ඉටර්නලිසම් කියන්නේ ඒ කියන්නේ past present future කියන තුනම එක වෙලාවෙ එක්සිස්ට් වෙනවා. ඒක ඇත්තත්. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක බොරුවක් නෙවෙයි. එතකොට ඒකට බ්ලොක් යුනිවර්ස් කියලත් කියනවා. මේ වීඩියෝ එකේ බලාපොරොත්තු වෙන්නේ මම මේ බ්ලොක් යුනිවර්ස් කියන එක ගොඩක් කතා කරන්න. ඒකේ හැටියට නම් මේක හිතන්න චුටි කැලේකට කැපුවා කියලා මේ පෙට්ටිය. මෙහෙම ලේයර්ස් තියාගෙන හැම ඒ පොඩි ලේයර් එකක්ම now නම්. ඒ හැම ලේයර් එකක්ම ප්‍රසන්ට් නම්. ඒ කියන්නේ හැම ලේයර් එකක්ම වර්තමානයේ නම් මේ දැන් වෙන දේ නම් මේවා ලේයර් කොච්චරක් මෙහෙම උඩට ගන්න පුළුවන්ද? ඒ හැම ලේයර් එකකටම තමයි යුනිවර්ස් එක කියලා කියන්නේ. මේ now කියන එක අපි එක්ස්පීරියන්ස් කරන කාලය කියන එක ලේයර් ගොඩාක් තියෙනවා. දැන් මම මේක වීඩියෝ එක රෙකෝඩ් කරද්දි දැන් 10:42යි ඔක්තෝබර් 31 වෙනිදා මේක මම රෙකෝඩ් කරනවා. ඒ මගේ now. ඒත් ඕගොල්ලෝ මේක බලද්දි ඕගොල්ලන්ගේ now එක වෙනස් නේද? කොහොමද ඒක? ඉතින් බ්ලොක් යුනිවර්ස් කියන එක හරි ඉන්ටරෙස්ටිං කන්සෙප්ට් එකක්. හරිද? ඒ කියන්නේ මම කියන හැම වචනයක්ම මම මේ වීඩියෝ එක කරද්දි වැරදිච්ච හැම දෙයක්ම මෙමරි කාඩ් එක ෆුල් වෙච්ච එක මං ගිහිල්ලා එළියෙන් ගිහිල්ලා ගත්ත එක. ඒතකොට මේ ලයිට් එක මුලින් වැඩ කරපු නැති එක. ඕගොල්ලෝ මේ බලන වීඩියෝ එකේ හැම දෙයක්ම ඩිටර්මින් වෙලා ඉවරයි. දෙවි කෙනෙක් හරි කවුරු හරි කෙනෙක් අපේ මේ බ්ලොක් යුනිවර්ස් එකේ එළියේ ඉඳන් මේක හදලා දීලා තියෙනවා අපිට. අපි මේක through යන්න ඕන නිසා. මොකක්දක් වැටුණා. මං ගිය අවුරුද්දේ පොතක් කියවුවා මගේ ජීවිතේම වෙනස් කරපු දෙයක්. හරි ඒකේ නම Power of Now. එක්හාට් ටෝලි කියලා ජර්මන් ස්පිරිචුවල් ටීචර් කෙනෙක් ලියපු පොතක්. ඒක පැහැදිලි කරලා කියනවා මේ කරන්ට් මෝමන්ට් එක විතරයි ඇත්ත කියන එක. වර්තමානයේ කියන එක විතරයි ඇත්ත කියන එක. පාස්ට් එක වෙනස් කරන්න බෑ, අනාගතයට යන්න බෑ. එහෙනම් මේක තමයි ඇත්ත බ්‍රෝ. ඌ ජර්මන් ෆිලොසොෆි ටීචර් කෙනෙක් වුණාට ඌ ජර්මන් ස්පිරිචුවල් ටීචර් කෙනෙක් වුණාට පොර තනිකරම ඊස්ටර්න් කන්සෙප්ට් වලින් ආපු කතාවක් තමයි. මේ කියන්නේ බුද්ධ ආගමේ කියන දේ. කියන්නේ පිටිපස්සක් නෑ, ඉස්සරහක් නෑ. එහෙනම් වැදගත් වෙන්නේ දැන් කියන එක විතරයි. අනිත් එක ඊස්ටර්න් ෆිලොසොෆි වල හින්දුයිසම් තාවිසම් එතකොට ගියාම බුද්ධාගම එතකොට ඔය හැම සෙන් ඔය කියන හැම ඊස්ටර්න් ෆිලොසොෆි එකම මේ සික්ලිකල් නේචර් එක ගැන කතා කරනවා ටයිම් කියන එක. මේක මේ සයිකල් එකක්. මේක මේ වටේ යන දෙයක් කියන එක තමා කතා කරන්නේ. ඉතින් එතකොට ඒක මම ඔයගොල්ලන්ට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ගොඩක් ශ්‍රී ලංකන් බෑග්ග්‍රවුන්ඩ් තියෙන අය දන්නා. අපි මේක මේ අපි සංසාර කියලා කියන්නේ සංසාරයේ පියසට අනුගොල් බලලා නැහැ නේ. ඒක මාරු ඉස්සර අපි පොය දවසට බලනවා. අපි ඩිස්ට්‍රැක්ට් වුණා. අහනවා. මේ එතකොට සික්ලිකල් නේචර් එකක් තමා ලෝකෙට තියෙන්නේ. ඒක වෙච්ච දේ ආපහු වෙනවා. ඒක මේම වෙනවා කියලා තමයි ඒගොල්ලෝ විශ්වාස කරන්නේ. එතකොට වෙස්ටර්න් ෆිලොසොෆි වල ඒගොල්ලෝ පාරගෙන මේම වෙනවා කියලා තමයි. දැන් බ්ලොක් යුනිවර්ස් කියන එකේ හොඳම සීන් එක මෙතනත් ආපහු මේක රිපීට් වෙන්න පුළුවන්ද? මේක ඒ කියන්නේ එක තැනකට ඇවිල්ලා ශක්තිය ඉවර වෙනවා යුනිවර්ස් එකේ ඉවෙන්ට්ස් මෙහෙම දිලා එක තැනකට ඇවිල්ලා එතනින් ඒක නැති වෙලා ගිහිල්ලා ආයෙ පටන් ගන්න. එතකොට රේඛාවත් එක ආකාරයක වෘත්තයක් වෙන්න පුළුවන් නේද? 2013 අවුරුද්දේ මම හිටියේ චයිනාවල. මම චීනේ හිටියේ. ඒතර මම ගෑනු ළමයෝ බලන්න අපේ සිටි එකේ ඉඳන් වෙන සිටි එකට යනවා කෝච් එක. මේක බුලට් ට්‍රේන් එකක්. පැය කිලෝමීටර් 350 විතර වේගෙන් මේකට යන්න පුළුවන්. ඕකට මම ඒ කියන්නේ යා බලන්න යන්න මට යන්න පැය භාගයක් විතර කිලෝමීටර් 120ක් විතර තමයි යන්න තියෙන්නේ. මම ගාව ඉස්සර නෝට්බුක් තිබ්බා. ඉතින් මම නෝට්බුක් අරගෙන ගිහලා මොකද ෆෝන් තිබුණේ නැහැ. ඒ කියන්නේ ෆෝන් ඉන්ටර්නෙට් ගණන් ඒවා රමේව නිසා මම පොඩි නෝට්බුක් එකක ලියා ගන්න මට හිතෙන දේවල් මට දැනෙන දේවල් මම ලියනවා. පොඩි පොතක. උතනදී තමයි මේ කන්සෙප්ට් එක ආවේ ඇත්තටම අපි ඉන්නේ ස්පයිරල් එක කියන එක. අපි කාලය හරහා මෙහෙම ගියාට අපේ ජීවිතේ ඉවෙන්ට්ස් මෙහෙම යන උඩටයි පල්ලයට fortune and misfortune up and down අපි මෙහෙම up and down නෙමෙයි ඇත්තටම අපි ස්පයිරල් එකක යන්නේ. ඊට පස්සේ මෑත කාලෙකදී මම දැක්කා ඇනිමේෂන් එකක් අපි කොහොමද විශ්වය හරහා අපි සෞරග්‍රහ මණ්ඩලයක් හැටියට යන්නේ කොහොමද කියන අපි ඉර වටා ඇත්තටම ස්පයිරල් එකක් යන්නේ. ඉතින් හැමදේම උඩ පල්ලෙහා නම් යන්නේ. කාලේ ඉදිරියට විතරයි නම් යන්නේ. What does that mean? මේක උත්තර දෙන්න හදපු ඕගලන්ට උත්තර දෙන්න ආපු ප්‍රශ්න වීඩියෝ එකක් නෙවෙයි මම ඕගලන්ගෙන් ප්‍රශ්න අහන වීඩියෝ එකක් මේක. ඕගලන්ට මම යම දෙයක් කියලා දෙනවා ඇති මොන හරි අලුත් දෙයක් ඕගොල්ලෝ ඉගෙන ගන්න ඇති. පරණ දේවල් ගැන දැනගන්න ඇති. ඒ වුණාට මම ගොඩක්ම මේකේ කරන්නේ ඕගලන්ගේ view එක දැනගන්න තමයි. ඒක තමයි මට ඇත්තටම දැනගන්න ඕනේ. ඉතින්
විද්‍යාවට පැහැදිලි කරන්න බෑ. ෆිලොසොෆි ස්කූල්ස් දෙකටමත් පැහැදිලි කරන්න බෑ. හැමෝටම උත්තරයක් තියෙනවා නැතුව නෙවෙයි. එතකොට තමයි තේරෙන්නේ සෙන්ට් ඔගස්ටින් කියපේකේ ඇත්ත කතාව. මට පැහැදිලි මොකක්ද කාලය කියන්නේ කියන එක. මට ඔයාට ඒක පැහැදිලි කරන්න තරම් කාලයක් ඉතිරි වෙලා නැහැ. ඔයගොල්ලෝ නෝට් කරාද මෙතන ඔරලෝසුවක් තියෙනවා කියලා. ඒක ටික ටික කවුන්ට් ඩවුන් වෙනවා කියලා ඔයගොල්ලෝ නෝට් කරනවා. ඒකේ වෙන්නේ අවසානයට අපි ළඟා කරන තැන පෙන්නනවා. මෙහෙම ඔරලෝසුවක් ඕගොල්ලන්ගේ ඔළුව උඩින් තිබ්බොත් මොකද හිතන්නේ? බර දෙයක් නෙවෙයි නිකන් ෆ්ලෝට් වෙන දෙයක් හැටියට දාන්න. ඒක හැමතිස්සෙම පෙන්වන්නේ කොච්චර කල් ඉතිරි වෙලා තියෙනවද කියලා. එතකොට ඕගොල්ලෝ වෙලාව නාස්ති කරයි. ඕගොල්ලෝ කාලා කන්නේ බවට පත් වෙයිද? කාලේ ඉවර වෙන්නේ කොතනින්ද කියලා ඇහුවොත් හරි ලේසි උත්තරයක් තියෙන්නේ. මට නම් මම හරියටම දන්නවා. මම දන්නවා නැචරල් කෝසස් වලින් කාර් එකකට හැප්පිලා මීමැස්සෙක් වැරදි තැනකට විදලා මොකක් හරි එහෙම නොවුනොත් මම දන්නවා මම මැරෙන දවස කවද්ද කියලා. හොඳටම දන්න. ඒක පැහැදිලි කරලා මම ඒක ලියලත් ඉවරයි. මෙදා තමයි මේක වෙන්නේ කියලා. එහෙම වෙන එකක් නෑ මම දන්නවා. කාලේ ඉවර වෙන්නේ අපි මැරෙන දවසට. කාලේ පටන් ගත්තේ අපි ඉපදිච්ච දවසේ. ඉතින් එතකොට ඔයා නැතුවත් යුනිවර්ස් එක කන්ටිනියු වෙයි. ඔයාගේ බයොලොජිකල් ෆන්ක්ෂන්ස් නැවතුනාම ඔයා මැරෙනවා කියලා ඔයා බිලීව් කරනවා නම් එතනින් කතාව ඉවරයි. ඒත් ඔයා විශ්වාස කරනවා නම් ඔයා එනර්ජි එකක් විතරයි. ඔයා මේ කරලා තියෙන බොඩි එකක් හයරකට අරගෙන පොඩ්ඩක් මේක ලස්සන බලලා අම්මට සිරි අර බලාගෙන බීච් එකට ගියා ජොයින්ට් එකක් ගෑවා හතල් එකේ හිටියා ඉස්සයියා වීඩියෝ එකක් බැලුවා ඔම චිල් එකේ නම් ඉන්නේ. ඔයා මම නෙවෙයිද? විශ්වය පටන් ගද්දී අපි හැමෝම හිටියේ එක ලක්ෂයක න එක පොයින්ට් එකක නම් හිටියේ. ඔයා කොහොමද කියන්නේ ඔයයි මායි වෙනස් කියලා? ඔයයි මායි වෙනස් වෙලා තියෙන වටයි මටයි බොඩිස් වෙනස් නිසාද? ඔයාගේ මගේ කාලය වෙනස් නිසාද? ඔයාගේ මගේ ඉපදිච්ච තැන වෙනස් නිසාද? ඔයාගේ මගේ මරණය සිද්ධ වෙන වෙලාවල් දෙක වෙනස් නිසාද කියන එක පොඩ්ඩක් හිතලා බලන්න ඕන දෙයක්. ගොඩක් විද්‍යාඥයන්ගෙන් ඇහුවොත් කියන්නේ මැරුණාට පස්සේ මොකද වෙන්නේ කියලා එච්චරයි මම රසියරේ මාත් ගොඩ කාලයක් විශ්වාස කරා මැරුණාට පස්සේ එච්චරයි right ඉවරයි එතන ඉවරයි ආයි ඉපදෙනවා කියලා එකක් නෑ ආයි මැරෙනවා කියලා එකක් නෑ ඒ වුණාට අර බ්ලොක් යුනිවර්ස් කියන කන්සෙප්ට් එක අයින්ස්ටයින් ගොඩක් කැමතිලා තිබේ එයාගේ යාළුවෙක් මරණමත් කියලා තිබ්බේ මේ එයා ඉතින් මේ ලෝකෙන් ගියා ඒකෙන් එහෙම ලොකු මීනින් එකක් නෑ ෆිසික්ස් විශ්වාස කරන අය past present future කියලා එක ගොඩක් illusion එකක් හැටියට දකින අය හිතයි එයා මේකෙන් එළියේ ජීවත් වෙයි කියලා. එතනදී එයා වෙනත රිෆර් කරන්නේ එයා සඳහන් කරන්නේ බ්ලොක් යුනිවර්ස් කියන concept එක. මේක දිගින් දිගටම වෙන දෙයක් කියන එක. ඒක තමයි සංසාරය කියලා අපි පැහැදිලි කරන්නේ එක ආගමක අනිත් ආගමක වෙන දෙයක් ඒකට කියයි. එතකොට ඔහොම කියයි. ඉතින් ඒක හොයාගන්න පුළුවන් එක විදිහකට විතරයි right අපි ඇත්තටම මෙතනින් ඉවර වුණාම කාලය කියන එක මීනින් එක නැති වුණාට පස්සේ අපි කොහෙටද යන්නේ කියලා ඇහුවත් අපි කවුරුත් දන්නේ නැහැ ඒක දැනගන්න පුළුවන් ඒක හරහා ඒකෙන් එළියට ගිය කෙනෙක්ට විතරයි ඒක මම හොයාගෙන 2060 අගෝස්තු 16 වෙනිදා පස්සේ ඇවිල්ලා ඔයගලන්ට කියන්න අලුත් දෙයකට දැනගන්න පාරණ දෙයකට ඉගෙන ගන්න විශ්වයත් එක්ක එකතු වෙන්න මං ගිහිල්ලා එන්න